සාකච්ඡාව දීලා විඥාන කියලා ඔයගොල්ලෝ කොහොමද කැමති මම දැන් සියලු දෙනාම මමත් කැමති වෙන මමත් උතර වාස්තයි කියන කැමති වෙන මේක තමයි ජොයිලා තියෙන්නේ. ගරුකාන් ඉවර වෙලාම අපි ලංච් එක දෙනම් මම නැවතත් සියලු දෙනාගෙම අවසර ගන්නවා. මට තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය ගැන තමයි පාදින් කිරීමක් කරන්න තියෙන්නේ. ඇත්තටම මේ කන්සියුලර් අංශය නැත්නම් ප්‍රදූත සේවා අංශය කියන්නේ මොකක්ද කියලා අහුවොත් සාමාන්‍ය මොකක් හරි වලට අදහසක් තියෙනවද ඒක මොකක්ද කියලා? මේවා කන්සියුලර් අංශය කියලා ගත්තොත් ප්‍රදූත කටයුතු අංශය කියලා ගත්තොත් අපි සරලව අදහස් කරන්නේ අපි ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රාජ්‍යයන් සමග කටයුතු කිරීමේදී පුද්ගලයෙක් වශයෙන් අපේ කරන කටයුතු වලට යම්කිසි නීත්‍යානුකූල භාවයක් ලබා දෙන්න පුළුවන් තැන තමයි කන්සියුලර් අංශය. ඒක තමයි රාජකාන්තික මට්ටමින් අපි කරන කටයුතු පිළිගන්නේ අපි කන්සියුලර් අංශය හරහා කටයුතු වල පමණයි. ඉතින් ඒ ගැන තමයි මම පැහැදිලි කරන්න යන්නේ. කන්සියුලර් අංශය දැන් පවතින්නේ පිළිලා තින්නේ සූරුපාය කවුරුත් දන්නවා බත්තර මුල්ලේ ශ්‍රී බෝස්පුර පාර බත්තර මුල්ල කියන තැන තමයි තියෙන්නේ. සූරුපාය ගුවන් ඕන කෙනෙක් දන්නවා. ඕන කෙනෙක් ගියොත් කොළඹ බස් එකේ ගියොත් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. දුරකථන අංක ටැක්ස් මේ විද්‍යුත් කැබෑල මම සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ පහසුව දක්වා. එතකොට මේ කන්සියුලර් අංශය අපිට අංශ පහක් යටතේ සේවා සපයනවා. ප්‍රධාන වශයෙන්ම අපි විදේශ රටකට යනකොට නැත්නම් රැකියාවට හෝ වේවා අධ්‍යාපනයට හෝ වේවා නැත්නම් අපි ඒ රාජ්‍ය සංක්‍රමණය වෙන හරි යනකොට අපේ කියන ලිපි ලේඛන නීත්‍යානුකූල ලිපි ලේඛන කියලා ඒරකට තහවුරක් දෙන්නේ. එතකොට මේ කන්සියුලර් අංශයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විසින් යම් කිසි අධිකාරීමය බලයක් ලබා දීලා තියෙනවා ලංකාවේ ලේඛන මේවා සත්‍ය ලේඛන කියලා තහවුරු කරනවා. එතකොට අපි විදේශ රටකට ඉදිරිපත් කරන සෑම ලේඛනයක්ම කන්සියුලර් අංශය හරහා අපි සාධික කළ ඉදිරිපත් කරගත්තොත් ඒවා නිවැරදි සහ විශ්වසනීය ලියකියවිලි විදියට ඒ රටවල් පිළිගන්නවා. එතකොට මේ කන්සියුලර් අංශය යටතේ ලිපි ලේඛන සත්‍යාවනය කිරීමේ අංශය යටතේ අපේ උත්පන්න විවාහ මරණ ඒ වගේම ග්‍රාම සේවා සාධික ඒ වගේම අපේ අධ්‍යාපන සාධික සාමාන්‍ය පෙළ උසස් පෙළ උපාධි ඒ ආදී ඕනෑම සාධිකයක් සත්‍ය සහ නිවැරදි විශ්වාසනීය ලියකියවිල්ලක් බවට සාධික කළ දෙනවා. මෙන්න මේ ලිපි ලේඛන සත්‍යාවනය කිරීමේ අංශය හරහා මම ඊටාත්ම කෙටියෙන් නැත්නම් සරලව තමයි කියන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ අනුස්ථාවේ විමසන්න පුළුවන්. එතකොට මේකේ හැම කාර්යයක්ම සමානක් ලිපි ලේඛන තියෙනවා නොමිලේ කරගන්න පුළුවන්. සමානක් ලිපි ලේඛන සත්‍යාවනය කිරීමේදී යම්කිසි ගාස්තුවක් අය කරනවා. එම ගාස්තුව අපේ mfa.gov.lk කියන වෙබ් අඩවියට ගියොත් අපිට බලා ගන්න පුළුවන් යන ගාස්තු කොහොමද එතනින් එහාට නොකරන්න කොහොමද කියලා මම මේ ඔයගොල්ලන්ගේ පහසු සඳහා එතන ඉන්න අපේ